C D E F G. How's you doing right now? The one you met at the campus day. Wait until you see her, you'll agree. Zoo, 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 zoo. A B C D E F G. Wait until you see her. A B C D me. My hometown girl. I got a girl. A B C D. How's you doing right now? The one you met at the campus day. Wait until you see her, you'll agree. hello welcome back to my YouTube channel. ඔන්න ගොඩක් කාලයකට පස්සේ පුංචි ඩේ vlog එකක් අරගෙන ආයෙත් මම ඇවිත් ඉන්නවා. ඉතින් උදේම නැගිට්ටාම හරි මාස දෙයක් තමයි මෙන්න මෙහෙම එළියට ගිහිල්ලා වතුර එකක් බොන එක. මොකද මේ පරිසරයේ සුන්දරත්වයේ තරම් දෙයක් නම් මට කොහෙවත්ම නැහැ. ඉතින් පස්සේ ගණ දෙවියෝ ගාව තිබ්බ මල් එක අස් කරලා මගේ පොණ්ඩෙකෙම කඩාගත්ත නිලුම් මලක් තමයි මේ පූජා කරලා තිබ්බේ. මොනවා නැතරක් නෑ අපි ඔන්න තැන පිළිවෙලට පිරිසිදුව නැත්තා. ඉතින් මගේ ලැප් ටේබල් එක ක්ලීන් කර ගන්න තමයි මම යන්නේ. මගේ ප්ලාන්ට් එකත් පොඩ්ඩක් ඒකට වතුර දාලා එහෙම මෙතනින් තියලා ලැප් ටේබල් එක ක්ලීන් කරගත්තා. මේ තමයි මම අමාරුම වැඩි රෙදි හොදන එක. ඉතින් මම උදේම සමහර දවස් තියෙනවා රෙදි හොදන්න නැති දවස්. ඉතින් උදේම මම රෙදි හොද ගන්නවා. වොෂ් එකක් එහෙම දාලා මේ හදාගෙන මගේ ස්කින් කෙයාර් ටික කරගන්නවා. ස්කින් කෙයාර් කිව්වට ගෙදර ඉන්න දවස්වල ලොකුවට ස්කින් කෙයාර් කරන්නේ නැහැ. ඩියෝඩ්‍රන්ට් එකක් යූස් කරනවා, ඔඩික්ලෝන් දානවා, එච්චරයි. ඊට පස්සේ මම යූස් කරන්නේ මගේ සීරම් එක. මුන්ට කොහොමත් මම සීරම් එක ඇප්ලයි කරනවා. මේක ඩොක්ටර් රෂෙල් 24K සීරම් එක. ඔයගොල්ලෝ බලන්න යූස් කරලා තියෙන මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඊළඟට සන්ස්ක්‍රීම් එක. මේක ඩොක්ටර් රෂෙල් එකේ සන්ස්ක්‍රීම් එක. මම හිතන්නේ අපි එදිනදා ජීවිතයේදී අපි ගෙදර හිටියත් එළියට ගියත් සන්ක්‍රීම් එකක් පාවිච්චි කරන එක නම් ඇත්තටම හොඳ දෙයක් කියලා හිතෙනවා. මොකද මම සන්ක්‍රීම් පාවිච්චි කරන්න පටන් ගන්න දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. ඒ වෙද්දී මගේ ස්කින් එකේ තිබ්බ ගොඩක් ඔය මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙලා තියෙනවා සන්ක්‍රීම් එක පාවිච්චි කරාට පස්සේ. මේ ලිප් ක්‍රීම් එක මම හැමදාම යූස් කරන්නේ උනට මගේ දැන් ලිප්ස් ඩාර්ක් වෙලා නිසා මම යූස් කරන්න පටන් ගත්තා. ඒකත් හොඳ රිසල්ට් එකක් තියෙන ලිප් ක්‍රීම් එක. මම පස්සේ ඔයගලන්ට ඒ ගැන ඩීටේල්ස් දාන්නම්. ඊළඟට මම මේ දවස්වල පුංචි ඩයට් එකක් කිව්වට ඉතින් ඩයට් එක හරියටම වෙන්නේ නැහැ. බර දේවල් ඇඟට දාගන්නේ නැහැ. පුංචි උදේට මම මේ වගේ දෙයක් තමයි කැමරට ගන්න කැමති. මේක මගේ බ්‍රෙක්ෆාස්ට් එක. oats tortilla එකකුයි chickpeas curry එකකුයි තමයි දෙයට හදාගත්තේ. ඊළඟට මේක මගේ monthly journaling book එක. මේ මැයි මාසෙට කියන්නේ මම මේ vlog එක කරන්නේ මේ vlog එක upload කරන්න චුට්ටක් පරක්කු වෙයි. මොකද මේක මම මැයි month එක plan කරන book එක. මේකේ මම විශේෂ දෙයක් එකතු කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඉඳන් තව මේ මාස 7ක් වගේනේ තියෙන අවුරුද්ද ඉවර වෙන්න. එතනදී මම ඉම්ප්‍රූව් කර ගන්න ඕන දේවල් දෙසැම්බර් වෙද්දී ඉම්ප්‍රූව් කර ගන්න ඕන දේවල් තියෙනවා. ඒ වගේම මගෙන් අයින් වෙන්න ඕන දේවල් තියෙනවා. මගේ මොන පැත්තද තව වර්ධනය වෙන්න ඕන කියලා දේවල් තියෙනවා. ඒ ඔක්කොම මම මේකට ඇඩ් කරලා තියෙනවා. මට මේ month එකේ තියෙන ස්පෙෂල් දේවල් මොනවාද? මම මේ month එකේ ස්පෙෂලි කර ගන්න ඕන දේවල් මොනවාද? ඒ හැම එකක්ම මම මේ month එකේ include කරලා තියෙනවා. ඒ කියන්නේ වෙනම habit tracker කියලා එකක් වෙනම තියෙනවා. ඒකේ මම කරන්න ඕනේ මම exercise කරන විදිහ, මම healthy food, ඒ කියන්නේ මම healthy වෙන තරමට මගේ body එකට මොකද්ද තියෙන හොඳ ඒ දේවල්, එතකොට මගේ water level එක කොහොමද මම add කරගන්න ඕනේ ඒ විදිහට. ඒ කියන්නේ මේකේ ඇතුලේ මම වෙනම challenges වගේ වෙනම දේවල් ගොඩක් add කරගෙන තියෙනවා.
ඒ වගේම මගේ මෙමරි ඒ කියන්නේ මගේ ජර්නලින් බුක් එකේ අනිවාර්යෙන් ඇඩ් කරන දෙයක් තමයි මගේ මන්ත්ලි මෙමරි. මම සාමාන්‍යයෙන් ටිකක් ට්‍රැවල් කරන කෙනෙක්. ඒක නිසා ඒකේ මෙමරිස් මම ඇඩ් කරලා තියෙනවා. කො බලන්න තමන්ගේ මම වගේ මේ වගේ වැඩ කරන්න කැමති අය. ඉතින් මේක මම ගොඩක් කාලයකට කලින් කරපු දෙයක්. ඉතින් මට ආසාවක් ආවා ආයෙමත් කරලා බලන්න ඕනේ කියලා. ඒක නිසා තමයි මම ආයෙමත් මේක චුට්ට කරලා බලන්න ඕනේ කියලා පටන් ගත්තේ. මම මේකේ ඇඩ්‍රස් එක ඔයගලන්ට පස්සේ වීඩියෝ එක ඇඩ් කරලා දාන්න. මේක මගේ නයිට් රොටින් එක. නයිට් රොටින් එකෙන් මම යූස් කරන සීරම් ක්‍රීම් වර්ග තමයි මේක ඇඩ් කරලා තියෙන්නේ. මම කොහොම වුණත් බෙඩ් ටයිම් රුටින් එකක් වෙනම තියෙනවා. මොකද අපි නිදා ගන්න ටයිම් එක තමයි අපිට හරිම කම්ෆර්ටබල් වෙන්න ඕනේ කියලා මම නම් හිතන්නේ. මට උතර වොෂ් එකක් දාගෙන ස්කින් කෙයාර් කරලා ඉවරනට පස්සේ තමයි මම නම් නිදා ගන්න කැමති. මම යූස් කරන්නේ මේකෙදි මම යූස් කරනවා සීරම් වර්ග කිහිපයක්. මම ඉස්සෙල්ලා පෙන්නුවේ නම් ඕඩ්‍රේ සීරම් එක. මේක ඕඩ්‍රේ සීරම් එක නෙවෙයි. මේක ප්ලස් වයිටනින් එකේ සීරම් එක. ඒක ඇත්තටම හොඳ මට නම් ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඒ වගේම මට හොඳ රිසල්ට් තියෙන සීරම් එකක් කියලා කියන්න පුළුවන්. ඊළඟට මගේ ෆේස් ක්‍රීම් එක නම් මම මේ ළඟදී 1 week වගේ ඇඩ් කරගෙන මම මේකේ රිසල්ට් ඔයාලන්ට මාසෙකින් වගේ කියන්නම්. මොකද මේ එකෙත් ඇත්තටම හොඳ රිසල්ට් එකක් තියෙනවා. මට මේ සතිය ඇතුළත හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒක අර සුදු වෙන්න පාවිච්චි කරන ක්‍රීම් එකක් කියලා කියන්නත් බෑ. අපි දැන් ස්කින් එක හෙල්දි විදිහට තියාගන්න මේ දේවල් යූස් කරන්න. ඉතින් ඇත්තටම හොඳ රිසල්ට් එකක් තියෙනවා මේ ක්‍රීම් එකනොත්. මම උගලන්ට මාසයක් පාවිච්චි කරලා මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන රිවිව් එකක් දෙන්නම්. ඊළඟට බොඩි ක්‍රීම් එක ගැන කතා කරන්න ඕනේ. මේක මම හදාගත්තු ක්‍රීම් එකක්. ඒ කියන්නේ බොඩි ලෝෂන් එකට මම කිහිපයක් ගොඩක් දේවල් ඇඩ් කරලා තියෙනවා මෙතන. මම මේ කියන්නේ ඒ ගැන මොකද ඒක පැහැදිලිව අහුන්න නැති නිසා මම ආයෙ වොයිස් කරන්න තීරණය කරා. මේ බොඩි ලෝෂන් එකට මම ඇඩ් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මගේ ස්කින් එක ටිකක් ඩ්‍රයි ස්කින් එකක්. ඒක හින්දා මම මේකට ඇඩ් කරලා තියෙනවා විටමින් E කැප්සියුල් 3ක් වගේ. එතකොට තව ඇඩ් කරලා තියෙනවා මේකට පින්ඩ තෙල්. ඔයගොල්ලෝ දන්නවා ඇති පින්ඩ තෙල් වල තියෙන ගුණ. පින්ඩ තෙල් බින්දු කීපයකට ඇඩ් කරලා තියෙනවා. ඇත්තටම හරිම සුවඳයි. ඒක ගාපුවාම ස්කින් එක හරිම කූල් වෙලා යනවා. ඉතින් ඔයගොල්ලන්ට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවනේ ඔයගොල්ලෝ යූස් කරලා බලන්න. ඇත්තටම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවසේ ස්කින් කෙයාර් එක ඔච්චරයි. අද දවසේ වෙච්ච දේවල් මේකේ දවස තුළ වෙච්ච දේවල් කියලා කියන්නත් බෑ. මොකද මම අද දවසේ කරපු හැමදේම මෙතන රෙකෝඩ් කරලා නැහැ. ඉතින් මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ගිහිල්ලා එන්නම් පරිස්සමට ඉන්න.